හයි ළමයි කොහොමද ඉතින්? ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද ඉතින් මම උදේ පාන්දරම නැගිට්ටා. දැන් වෙලාව 5:40යි. නැගිටලා ඉතින් වතුර එකක් බිව්වා. බලන්නකො ඉතින් එළිය තාම හොඳටම කළුවලයි. පොඩ්ඩක්වත් එළිය වැටිලා නැහැ. ඊට පස්සේ ඉතින් අයියට හැමටයි බොන්න තේ බොන්න උදේට වතුර එකක් හීටරේට ගහගත්තා. ඉතින් තාම නම් ගෙදර ඔක්කොම නිදි. මං විතරයි නැගිටලා ඉන්නේ. මං ඉතින් ඔයාලට වීඩියෝ එක යන අතරතුර කියන්නම් ඇයි මම මේ අද උදෙන්ම නැගිට්ටේ කියලා. අද දවසේ ඉතින් ගොඩක් බිසි දවසක්. ඊට පස්සේ ඉතින් බත් එක උයා ගන්න රයිස් කුකරයකට හාල් දාගත්තා. ඒකල උදේ පාන්දරට ලේසි වෙන නිසා මං කලින් දවසේ පොල් ටිකක් ගාගෙන ඒ ටික ෆ්‍රිජ් එකට දාලා තියාගත්තා. නැත්තම් මේ උදේට පොල් ගගා ඔය ඔක්කොම දේවල් කරන්න ගියාම වෙලා යන හින්දා ඉතින් මේ වෙලාවේ මම පරිප්පු එකකුත් ලිපේ තියාගෙන තමයි තියෙන්නේ. ඒක ඉදෙන ගන්න තමයි මේ පොල් ටිකට උණු වතුර ටිකක් දාලා මිරික ගන්නෙ. මොකද උණු වතුර දාන්නේ ෆ්‍රිජ් එකේ තිබිලා කූල් නිසා උණු වතුර දාපුවම ඒක ගානට සෙට් වෙලා එනවා. ඉතින් ඒක නිසා ওই විදිහට ඔක මිරික ගත්තා. ඉතින් අයියා තාම නිදි. මම උදෙන්ම නැගිට්ටා. අද විතරක් නෙවෙයි ඉතින් දැන් සති දෙකක විතර ඉඳලා මම උදේ පාන්දර නැගිටිනවා. පොඩ්ඩක් ලයිෆ් ස්ටයිල් එක ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මම ওই විදිහට පරිප්පුවකට කිරි ටිකක් දාගෙන ඒක හදාගත්තා. මම ඔයාලට කියන්න නේද ඇයි කියලා. මොකද මේ ඔන්න ඉතින් ඊට පස්සේ දබල ටිකකුත් ගෙදර තිබ්බා. මම මේ ටිකත් හදාගත්තා. දැන් නම් එළිය යන්තම් එළිය වැටිගෙන එන්නේ. ඉතින් මේ වෙලාවේ මුළු පරිසරයම ලස්සනයි. සත්තු කෑ ගහනවා. ඒක ඉතින් ඉඳලා බලන්න ඕන උදේ පාන්දර නැගිටලාම ඒකල අයියට එමටයි බොන්න මම තේ එකක් හදාගත්තා. උක් කකුරු තිබ්බා. උක් කකුරු කාලා තමයි අපි තේ බිව්වේ. ඔන්න ඉතින් එතකොට මගේ පරිප්පු එකත් රෙඩි වෙලා තියෙන්නේ. ඒකල ඉතින් මම තේ එකත් අරන් ගිහිල්ලා තමයි අයියව ඇහැරවුවේ. ඇහැරවලා අපි දෙන්නම කේක් තිබුණා ගෙදර. ඒක මට වීඩියෝ එකේ පෙන්නන්න බැරි වුණා. ඉතින් කේක් කාලා අපි දෙන්නම තේ බිව්වා. තේ බීලා ඉතින් ටිකක් වෙලා ඔහම හිටියා. අද දවසේ ඉතින් බිසි දවසක්. මොකද කරන්න කියලා මම දැන් කියන්න ඔයාලට. ඇයි මම උදේ පාන්දර නැගිට්ටේ මෙහෙම මොකද කියලා වෙනසක් වෙලා තියෙන්නේ. දැන් අයියා වැඩට යනවා. එයා මුලින්ම අතට ගියා. ඊට පස්සේ කාලයක් නතරලා හිටියා. දැන් ආයේ යනවා. ඉතින් ඒක නිසා තමයි මම උදේ පාන්දර නැගිටලා යාට කැමරා යන්න යන්නේ. ඒ වගේම තමයි ඉතින් මමත් කැම්පස් එකට යනවා. අයියා වැඩ කරන්නේ මිහින්තලේ. ඉතින් මගේ කැම්පස් එකත් මිහින්තලේනේ. ඒකෙන් ඉතින් මට කීයට ලෙක්චර් තිබුණත් මම යාත් එක්ක උදේම යනවා. ඒක ඉතින් මට ලේසි. මේ 8:00 වෙනකොට අයියා වැඩ කරන තැනට යනවා. ඉතින් ඒ වෙනකොට මාත් කැම්පස් එකට ගිහිල්ලා කැම්පස් එකේ තියෙන ඉතින් මගේ ඔය මොනාරි වැඩක් කරනවා ලෙක්චර් පටන් ගන්නකම්. ඉතින් දෙන්නම යන්න උදේ ලෑස්ති වෙන්න ඕනේ. ඒකින්ද ඉතින් ටිකක් බිසි පොඩ්ඩක් වෙනස් අත්දැකීමක් ඉතින් මේක. ඒකල ඉතින් මම අපි දෙන්නම ඇඳන් යන රෙදි ටික ටක් ගාලා අයන් කරගත්තා. මේ වෙනකොට මම උයන දේවල් සේරම උයාගෙන ඉවරයි. අයියා එයා නානවා. එයා ඉතින් කොහොමත් උදේට හැමදාම නානවා. මමත් සාමාන්‍යයෙන් උදේට ඇඟ සෝද ගන්නවා. ළමයි මම කියනවට වලත් කරලා බලන්න. මේ දැන් අපි රැට නිදා ගන්නකොට පැය 7-8ක් එක දිගට ඇඟ සේදිල්ලක් මොකුත් එහෙම නැහැ නේ. ඉතින් නිදා ගන්න. ඊට පස්සේ උදේ නැගිටලත් දවල් වෙනකන් හරි හවස් වෙනකන් හරි ඇඟ හොදන්න නාන්නින් නැතුව උදේ නැගිටලා වැඩ ටික කරගෙන ඇඟ හොද ගත්තාම ඒක මාර ප්‍රෙෂ් එකක් ඇඟට තියෙනවා. ඇඟේ තිබ්බ දාඩිය ඒ සේරම නැති වෙලා ඇඟට ලොකු ප්‍රෙෂ් ගතියක් දැනෙනවා. ඉතින් මං කියනවාට කරලා බලන්න ඔයාලත්. ඔය විදිහට ඉතින් දෙන්නගෙම රෙදි ටික අයන් කරලා මමත් ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඊට කලින් මම මේ ලෑස්ති වෙලා කරන්න අමාරුයිනේ කෑම බෙදන වැඩ. ඒවා ඒක නිසා ඉතින් දෙන්නගෙම අර යන කෑම ටික දාගත්තා මේ කෑම පෙට්ටි වලට. අයියා ඉතින් ওই ලොකු එකේ අරන් යන්නේ මම පොඩි එකේ අරන් යන්නේ. එයාගේ ඉතින් මාළුවෙම වෙන වෙනම කප් වලට දාලා තමයි මම දාන්නේ. මොකද එහෙම නැත්නම් දවල් වෙනකොට
හොදි ගතියට තියෙන මාළු වල එහෙම හොදි ඉඳනවනේ. ඉතින් අයියා එහෙම කන්න කැමති නැහැ. ඒක නිසා ඉතින් එයා කන වෙලාවට එයාගේ බත් එකට එයාගේ මාළු ටික දාන කන්න පුළුවන්. ඒකෙන්ද මම එහෙම දානවා. මම අද උදේට දබලා හදලා පරිප්පු කිරි දාලා උයලා හාල් මැස්ස තමයි හැදුවේ. මමත් ඉතින් උදේ ගියාම හවස 6 වෙනකම් ඉන්නවනේ. ඒකෙන්ද ඉතින් මටත් කෑම එකක් ගත්තා. එතකොට යාළුවට මට දෙන්නටම ගන්න පුළුවන්. අද මටත් උදේ 8:00 ලෙක්චර් එකක් තමයි තියෙන්නේ ඉතින්. ඒ කරලා ඇඟ සෝද ගන්න ලෑස්ති වෙන්න කලින් ওই විදිහට දෙන්නගෙම කෑම ලින්ස් වල ගැට ගහගෙන බෑග් එකට දාගත්තා. මොකද ලෑස්ති වුණාට පස්සේ ඔය වැඩ කරන්න මම කැමති නැහැ. එතකොට ඇඟේ ආයෙ ජරාව ගෑවෙනවා. අනිත් එක මේ ටිකක් පරක් වුණොත් ඉතින් අයියත් පොඩ්ඩක් කෑ ගහනවා යන්න පරක් වුණා හැම කියලා. ඔය විදිහට දෙන්නගේ බෑග් දෙක පර්ස් ෆෝන් ඒ දේවල් සේරම ටික දාගෙන ඉවර වෙලා මම ලෑස්ති වුණා. මම ලෑස්ති වෙනකොට ඉතින් අයියා ලෑස්තිලා ඉවරයි. ඒකින්ද එයා මට බත් කැවුවා මම ලෑස්ති වෙනකම්. නැත්නම් ඉතින් මම ලෑස්තිලා කකා ඉන්න ගියොත් ඔය පරක් වෙනවානේ. ඊට පස්සේ ඉතින් මේ අද නම් ලොකුවට මේකප් වීඩියෝ කරන වීඩියෝ එකක් ලෑස්ති වෙන වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මොකද ඉතින් ටයිම් එක නැහැ දැන් ඉස්සර වගේ. ලොකුවට වීඩියෝ කර ඒව කරන්න කියත් ඉතින් අයියගෙන් බැනුම් ගන්න වෙනවා. එයාට පරක් වුණා කියලා. මට ඉතින් අවුලක් නැහැ නේ. ඉතින් ලෙක්චර් එකට යන්න පුළුවන් පරක් වුණා. ඉතින් ලෙක්චර්ලා දැන් මොකුත් කියන්නේ නැහැ. ඒ වුණාට ඉතින් එයාට වැඩට යන්න එහෙම බෑනේ. මට ඕන විදිහට හරි ඉතින් ඊට පස්සේ ලෑස්ති වෙලා අපි දෙන්නම යන්න පිටත් වුණා. කොහමරි 7:50 විතර වෙනකොට ගියා. මොකද මේ කලින් යන තරමට ඉතින් ලේසි. ඔන්න ඔය අන්තිම තමයි මම අද ඇඳන් යන්නේ. කියන්න බලන්න ලස්සනයිද කියලා. උදේ අයන් කරේ වෙන එකක්. ඒ වුණාට ඉතින් ඇඳ වෙන එකක්. මේකයි ළමයි මට මෙහෙම දෙයක් තියෙනවා. කොහේ ගියත් කාමරේ ලස්සන ඩස් කරලා යන්න ඕනේ. එහෙම නැත්නම් ඊට පස්සේ ආයේ මම ගෙදර එනකොට මට කාමරේ පිස්සන් කොටුව වගේ තියෙනකොට එපා වෙනවා. ඒකල්ලි ඉතින් ඔය යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන කනදරාවේ වැව. ඉතින් බලන්නකෝ මේ උදේට මාර පින්නක් තියෙන්නේ. චුට්ටක් අවුව වැටලා තියෙනවා. ඒ උනාට පින්න ගොඩ එහා පැත්තේ ඉන්න පේන්නේ නැහැ. හරියට නිකන් මුහුද වගේ. මේ බලන්නකෝ ඉතින් දෙපැත්තම එහෙම තමයි. මේ පැත්තේ තියෙන කඳු පේන්නෙත් නැහැ. ඔය මන් දැන් පේන්නන පැත්තෙන් තමයි මිහින්තල චෛත්‍යය තියෙන්නේ. චෛත්‍යයත් චූටියට සුදු පාටට අර ඈතින් පේන්නේ. අන්නේ තමයි චෛත්‍යය. මේ තමයි වැහිලා ඉතින් ලස්සනයි. සීතලයි බයික් එකේ යන්න බෑ. ඉතින් ජැකට් දාගෙන තමයි උදේටත් යන්නේ මේ දවස්වල. මේ දවස්වල ඉතින් තියෙන සීතල ගැන හැමෝම දන්නවා. ලංකාවට මේ සීතල තියෙනවා මම හිතන්නේ. මේ ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට අපි දෙන්න කැම්පස් එක ළඟට ආවා. එනකොට ඉතින් අද ළමයි බාර ගන්නවා. මැනේජ්මන්ට් එකට ළමයි. ඉතින් ඒ ළමයිගේ අම්මලාත් එක්ක ওই විදිහට එකම වගේ ඇඳලා යනවා. ඉතින් දකින්නකොට ආසිතුණා. ඒ වගේම තමයි මට මුලින්ම කැම්පස් එකට ගිය දවසේ මතක් වුණා. අපිත් ওই වගේ ලස්සනට ඔෆිස් කිට් එක ඇඳලා අම්මලාත් එක්ක තමයි ඉතින් ගියේ. ආසාවෙන් කැම්පස් එකට එන්න ඉතින් හිටියට රජරට අපි හිටියට රජරට කැම්පස් එකට ඉතින් එහෙම අපි ඇවිල්ලා නැහැ. ඉතින් එදා තමයි ඉස්සෙල්ලාම ආවේ. ඉතින් එදා ගොඩක් සතුටු හිතුන දවසක්. ඉතින් මම කියන්නේ ළමයි හැමෝම ඒලවල් කරන් ඉන්න මගේ වීඩියෝ බලලා ඉන්නවනම් හොඳට පාඩම් කරලා මහන්සි වෙලා ඔයාගේ හිනවලට යන්න. ඒවා දිනන දවසට ඇත්තටම ලස්සනයි. ඔන්න ඉතින් ඊට පස්සේ මේ අද ලෙක්චර් එක තියෙන හෝල් එක තමයි මේ තියෙන්නේ. මේක ලෙක්චර් හෝල් එකක් නෙවෙයි. පල්ලෙහා තියෙන එක්සෑම් හෝල් එක. ඉතින් මේ අපිට ලෙක්චර් තියෙන හෝල් එක මේ දවස්වල හදනවා. ඒකෙන්ද ඉතින් අපිට අද ලෙක්චර් තිබුණේ මේ හෝල් එකේ. මට ඉතින් ටිකක් පරක්කු වෙලා පේනවල ළමයි කවුරුත් නැහැ. මං විතරයි ඉතින් ඉන්නේ. ටට්ටන් ගාලා දුවගෙන ගියා. ඉතින් උඩ තට්ටුවට යන්නත් ඕනේ නේ. ඊට පස්සේ ඉතින් මේ තියෙන ලෙක්චර් එක වෙලාවෙ ගත්ත පොඩි වීඩියෝ එකක්. ලොකුවට වීඩියෝ කරන්න බෑ. මොකද ලෙක්චර්ලා උගන්වනවා. අනිත් එක මට ඉස්සරහමයි අහුනේ. මං අවසානට ගියේ හින්දා ඉංග්‍රීසි එකක් තමයි ඉතින් අද තිබුණේ. ඔය ඉතින් ලෙක්චර් එකේ ඉන්නකොට ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ ලෙක්චර් එක ඉවරුනාට පස්සේ ඊළඟට තියෙන තිබ්බ ලෙක්චර් එක තිබුණේ නැහැ. අද යාළුවත් එන්න පරක් ගන්නවා කිව්වා. ඉතින් ඊට පස්සේ මම
පොඩ්ඩක් වෙලා ඔහොම තැන් තැන් තියෙනවා. ඉතින් කැම්පස් එකේ ඉඳන් ඉන්න පුළුවන් අපිට. එතන වෙලා ඉතින් මම ටිකක් වෙලා යාළුවා එනකන් ඉඳගෙන හිටියා. මට ඔතෙන් යාළුවා එනවා පේනවා. ඊට පස්සේ ඉතින් යාළුවත් ආවට පස්සේ මම ඉතින් කෑම ගෙනාවනේ කැම්පස් එකට. ඒකෙල්ල අපි දෙන්නයි කෑම එක කාලා පොඩ්ඩක් වෙලා කැම්පස් එකේ තැන් තැන් වල බංකු දාලා තියෙනවා. ඒවල ඉතින් ඉඳන් ඉන්න පුළුවන්. අපි දෙන්නයි දෙන්නලා හිටියා. යාළුවා යාගේ නෝට් වගේ තිබ්බා ඒ ටික ලිව්වා. ඉතින් එයා ඒවල එනකන් ඉතින් මම එයාත් එක්ක ඔහේ කියව හිටියා. ඉතින් මට කරන්න වැඩක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඒකින්ද ඉතින් ඔහොම හිටියා. ඉතින් දැන් O level exam පටන්ගෙන තියෙනවා නංගිලා මල්ලිලාට. මගේ වීඩියෝ බලන O level exam කරන ළමයි ඉන්නවා නම් ඉතින් මං යාළුවට කියන්නේ මුලින්ම සුබ පතනවා හොඳට එක්සෑම් එක ලියන්න කියලා. ඊට පස්සේ ඉතින් මේ පාඩම් කරන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් පාඩම් කරන්න කියන්න තරම් කාලයක් නම් නැහැ. ඉතින් දැන් එක විෂයකට පොඩි පැය ගානක් තියෙන්නේ. ඉතින් ඒ පැය ගාන මුලින් පාඩම් නොකරපු ළමෙක්ට පාඩම් කරලා ඉතින් අමාරුයි. ඉතින් පුළුවන් විදිහට පාඩම් කරලා පාස් වෙන්න කියලා මම ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ තියෙන්නේ දැන් ඊළඟට තිබ්බ ලෙක්චර් එක එකමාරට තිබුණා. ඒක ඉවරලා මං ආවා මේ ටෙක් එකේ පුටු දාලා තියෙනවා එතෙන්ද. ඉතින් අයියා එනකම් මං එතෙන් වෙලා හිටියා. හායි ළමයි කොහමද? ඉතින් උදේ ඉඳන් වීඩියෝ එක බලන්න තියවලා දැන් වෙලාව 3යි. 3:00ට ඉවරෙන්න තිබ්බ ලෙක්චර් එක අද 2:40ට ඉවරුණා. ඉතින් මම මේ දැන් අයියා වැඩි ඉවරනකන් ඉන්නේ. එයා තව පැය එකමාරක් විතර යද්දි වැඩි ඉවරයි. මං ගෙදර යද්දිත් කොහොමද ඒ ටයිම් වෙන නිසා ඉතින් මං එයාත් එක්කම යන්න ඉන්නවා. ඒත් එකන් මම කැම්පස් එකේ වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරනවා. අපි බලමු ඉතින් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ කරලා එතන වෙලා අයියා එනකන් මේ මට නිකන් ඉන්න බෑනේ. ඉතින් ෆෝන් එක බල බල ඉන්නත් හැම වෙලේම එපා වෙනවා. ඒකින්ද පොඩි වැඩ වගේක් තිබුණා මට ඒක කරා. ඇසයින්මන්ට් වලට තොරතුරු වගේක් හොයන්න තිබ්බා. මම ඒ ටික ලයිබ්‍රරියෙන් හොයාගෙන ආවේ. ඉතින් ඒවා පොඩ්ඩක් ලියලා මම මෙතනදී පිළිවෙලට ඒ ටික හදාගත්තා. ඉතින් අයියා පැයකමාරක් වගේ යද්දි එනවා කිව්වට එයා එනකොට ටිකක් රෑ වුණා. මේ වෙලාවේ නම් ටිකක් කරවල වෙලා ෆෝන් එකට හරියට පේන්නේ නැහැ. කැම්පස් එකේ හැමතැනම ලයිට් දාලා එහෙම තමයි තිබුණේ. ළමයි මේ පැයකමාරක් විතර යනකොට අයියා කිව්වට එයා එන්න ටිකක් රෑ වුණා. දැන් 6යි වෙලාව. ඉතින් බලන්න කැම්පස් එකේ ලයිට් එහෙම හැමතැනම දාලා තියෙන ලස්සනයි. ඉතින් දැන් ඉතින් අයියා එනකම් මම බලන් ඉන්නවා මෙතන වෙලා. මගේ වැඩ ටිකත් ඉවරයි. ඒකල ඉතින් අයියා ආවට පස්සේ අපි දෙන්න ආවා. එන ගමන් මගදී රයිස් එකකුත් කාලා ආවේ. ගෙදර එනකොට රෑ 9 විතර වුණා. ඉතින් ඇවිල්ලා ආයෙ උයන්න බෑ. අයියලාගේ අම්මා නම් උයලා තියෙනවා. ඒවට අපි දෙන්න මගෙන් කාලා ආවා. ඊට පස්සේ ඇවිල්ලා ඇඟ හැම සෝදගෙන අයියා නම් මහන්සියට කලින්ම නිදාගත්තා. ඊට පස්සේ ඉතින් මම මේ ළඟකදී ඉඳන් පටන් ගත්ත මගේ වැඩක් කරන්න ගත්තා. ළඟකදී ඉඳන් පටන් ගත්ත කිව්වට මම මේක මුලින්ම කරන්න ගත්තේ 2023 අවුරුද්දේදී. මොකද්ද මේක මේ ස්ක්‍රිප්ටින් එකයි ජර්නලින් එකයි. ඉතින් මේක මම 2023 කරන්න ගත්තේ A level ලියනකොට. ඉතින් මට මේකෙන් ගොඩක් ලොකු ප්‍රතිඵලයක් ඒ දවස්වලත් ලැබුණා. ඊට පස්සේ මට ඒක එහෙමම අමතක වෙලා තිබුණේ. ඒකල්ලා මම මේ ළඟදී ඉඳන් ආයෙ හිතුවා කොහමද ජනවාරි තමයි පටන් ගත්තේ මං ආයෙ ලියන්න ඕනි කියලා. ඉතින් මං දැන් ඔය ඒක ලියන ගමන් තමයි ඉන්නේ. රෑ නිදා ගන්න කලින් කොච්චර මහන්සි වුණත් ඉතින් ඕක ලියලා තමයි මම නිදාගන්නේ. ස්ක්‍රිප්ටින් ජර්නලින් ගැන ඕන තරම් වීඩියෝ YouTube එකේ තියෙනවා. ඉතින් ඒක බලලා ඔයාලා ඉගෙන ගන්න මේක මොකක්ද කියලා කරලා බලන්න. ඉතින් මම මෙතනින් මගේ වීඩියෝ එක නවත්තන්නම්. මාව මෙච්චරලා බලාගෙන ඉන්න හැමෝටම ගොඩක් thank you. ඒ වගේම තමයි මාව subscribe කරන්න කියලා ආදරෙන් ඔයාලෙන් ඉල්ලනවා.